මෙතනින් එහාට යන එක ගොඩක් භයානකයි. ඒ හින්දා ඉතින් අපි ගමන නවත්තනවා. ආයිබෝන් SL Grills YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පේ කරනවා. ඉතින් අද ඔයාලට අපි ආවා තැම්පහන ජලාශය පෙන්වන්න. ඉතින් ඔයාලා තැම්පහන ජලාශය බලන්න එනවනම් කුරුණෑගලට එන්න ඕනේ මුලින්ම. කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයේ පිළිකඩ හන්දියෙන් කටුපිටිය මාර්ගයට හැරී පසුව ඉඳුල්ගොඩ කන්ද හරහා තමයි තැම්පහන වැවට ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපි තැම්පහන ජලාශයට යන ගමන් තමයි ඉන්නේ. තව කිලෝමීටර් 2.5ක වගේ දුරක් යන්න තියෙන්නේ. ඉතින් අපි මේ ගමන් මාර්ගයේදී ඔයාලට ඇහෙනවා ඇති රැහැයියන්ගේ සද්දේ. ටිකෙන් ටික අර කුරුණෑගල කියන නගරේ වයිබ් එක දැන් චුට්ට වෙනස් වෙගෙන යනවා. ඔයාලට හිතා ගන්න බැරි කුරුණෑගල මේ වගේ තැනක් තියෙනවා කියලා. ඉතින් ඔයාලා තැම්පහන බලන් ආවට කමන්නේ. ඒත් මෙන්න මේ වගේ වැඩ කරන්න එපා. පරිසරයට පොලිතියෙන් දාන එක එච්චර හරි නෑනේ. අපි හැමදේම රැක් ගන්න එපා අනාගත පරපුරෙම. අනිවාර්යෙන් ඔයාලා මේ පොලිතියෙන් දාන්න නැතුව පරිසර ආරක්ෂා කරගන්න විදිහට වැඩ කරන්න. ඒකින්ද මෙන්න මේ වගේ ජරා වැඩ නම් කරන්න එපා කට්ටිය ඇවිල්ලා. අපි හින්දා මේ ටික එකතු කරලා අරන් යන් ගෙදර. මේ ටික අරන් යන්. මේ තැම්පහන ජලාශය විවෘත වෙලා තියෙන්නේ පොය දවස් වලට විතරයි. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ වැවට පිවිසෙනවා නම් ඔයාලට ඉන්න පළාත් සභාවේ විශේෂ අවසරයක් ලබා ගන්න වෙනවා. ඉතින් තැම්පහනට පිවිසෙන්න තියෙන්නේ මෙතනින් තමයි අපිට මුලින්ම ගමන ආරම්භ කරන්න තියෙන්නේ. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් තැම්පහන ජලාශයේ පුරාණ සහ ස්වාභාවික වැදගත්කම ගැන කතා කරනකොට මේ බම්බා විහාරය. මේ පුරාණ විහාරය වත්තගාමිනී අබේ රජතුමාගේ පාලන කාලයේ ගොඩනැගිච්ච එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේකේ පවතින පොකුණ රජතුමා සහ රැජින භාවනා කටයුතු සඳහා භාවිත කරලා තියෙනවා. ඉතින් ඔයාලට විශේෂ මතක් කිරීමක් කරන්නම ඕනේ. ඔයාලා තැම්පහන ජලාශය බලන්න එනවා නම් අනිවාර්යයෙන්ම පොය දවසක වගේ එන්න. මොකද මේක මේ පෞරාණික වටිනාකමක් තියෙන ස්ථානය. මේකට විශේෂ අවසරයක් නැතුව අනිත් දවස්වලට ඇතුල් වෙන්න බෑ ඔයාලට. ඉතින් මේ වගේ අවසරයක් ලබාගෙන එනවා නම් එන්න ඕනේ. නැත්තම් දුරින් ඉඳන් આવොත් ඔයාලා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි යන් ගිහින් බලමු මොනවද ඉස්සරහට බලන්න තියෙන්නේ කියලා. ඉතින් තැම්පහනට આવොත් ඔයාලට විශේෂයෙන්ම බලා ගන්න පුළුවන් මේ දිය කිඳුරියක් හදලා තියෙනවා. ඒක ඔයාලට විශේෂයෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේ අපේ සමහට්ටෙක් ගාවට ආවට පස්සේ තැම්පහන අපිට පේන්නේ. මේ තමයි තැම්පහනට වතුර පිරෙන ජල මාර්ගය. ඉතින් මේ පේනවනේ අපිත් එක්ක ගියපු බව්වනම් සෙල්ලම් කරනවා හොඳටම. මේ පාර දිගේ ඇවිල්ලා තමයි වතුර එන්නේ. මෙතන පොඩි වී කට් එකක් දාලා තියෙනවා ඔයාලට පේනවා. මේක හුඟක්ම මේ වැලි පාර මේ වැවට යන එක නවත්තන්න තමයි මේ කට්ටිය දාලා තියෙන්නේ. මෙතනින් තමයි අපි අර දැක්ක වැවට වතුර යන්නේ. මෙන්න මේ පොඩි ඇල මාර්ගයෙන්. ලස්සන පරිසරයක්. විශේෂ ගල් පාලමක්. ඉතින් මේක තනි කළු ගලෙන් තමයි හදලා තියෙන්නේ. එකම කළු ගලකින් තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනින් උඩට අපිට යන්න වෙන්නේ. මොකද නායි ගිහිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට යන එක ගොඩක් භයානකයි. ඒ හින්දා ඉතින් අපි ගමන නවත්තනවා. අපි තැම්පහනේ ඔන්න ඔයාලට ලස්සන තැන් ටික පෙන්නලා ආපහු යන ගමන් ඉන්නේ. ගොඩක් වහන්සි මේක සුපිරි අත්දැකීමක්. ඉතින් කුරුණෑගල ඉන්න කට්ටියට කියනවා ඇවිල්ලා ඉක්මනට බලන්න නේ. හැබැයි පොයි දවසක ඉන්න නැත්තම් ඇතුළට එන්න අමාරුයි. කුරුණෑගල විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. පොයි දවසක ඇවිල්ලා බලලා මේ සුන්දරත්වයේ විඳලා යන්න. හැබැයි පොලිතින් ප්ලාස්ටික් නම් දාලා යන්න බා ප්ලීස්.